කතාව පටන් ගන්නේ ජැක් කියලා ඩොක්ටර් කෙනෙක්ව පෙන්වන දර්ශනයකින්. එයා තමන්ගේ කණ්ඩායමත් එක්ක කැලෑ ප්‍රදේශයක් අතහැරලා යනවා. මොකද මේ පැත්තට ලොකු කුණාටුවක් එන්නයි හදන්නේ. එයාලා යන්න හදනකොටම මෙහි ඉන්න ගෝත්‍රික මිනිහෙක් මෙයාලට කියනවා තමන්ගේ දුව අසාධි විදිහට අසනීප වෙලා ඉන්නේ කරුණාකරලා එයාට උදව් කරන්න කියලා. ජැක්ට උදව් කරන්න ඕන නැත්. ටීම් එක කියනවා එයා නැවතුනොත් කුණාටුව නිසා සති දෙකක්ම හිර වෙන්න වෙයි කියලා. ඒ වුණත් ජැක් නැවතිලා අර පුංචි ගැහැණු ළමයාට බෙහෙත් කරන්න තීරණය කරනවා. දවස් ගානක ප්‍රතිකාර වලින් පස්සේ ඒ අවසානට අර බබාව සුව කරනවා. බබාට සුව වෙලා දවසකට පස්සේ අර වයසක ගෝත්‍රික මිනිස්සයා ජැක්ට ස්තුති කරන්න එනවා. එයා ජැක්ගෙන් අහනවා මොකක්ද ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න ඕන ඒත් කවදාවත්ම කරන්න බැරි වුණ දේ කියලා. ජැක් උත්තර දෙනවා ඒක මගේ අතීතයේ වුණ දෙයක්. මට කොච්චර අවශ්‍ය වුණත් දැන් නම් ඉතින් වෙනස් කරන්න විදියක් නැහැ කියලා. ඉතින් මේ දේ අහන් ඉන්න මේ මිනිස්සයා ජැක්ට මොන හරි ටැබ්ලට් වගේක් තියෙන පොඩි බෝතලයක් දීලා කියනවා ඔයාට මේකෙන් වර්තමානයේ නොපවතින ඕනම දෙයක් විතර ළඟා වෙන්න පුළුවන් කියලා. ජැක්ට ඒ වෙලාවේ මේ මිනිස්සෙකුගේ දේ නොතේරුණත් එපා කියන්න බැරි නිසා ජැක් ඒක අරගන්නවා. ඒත් එක්කම කතාව අතීතේට. මේ වෙලාවේ තරුණ ජැක් යාළුවොත් එක්ක ෂෝ එකක් බලන්න ගිහලා ඉන්නේ. ඒත් කලින් දවසේ නිදි මරලාද කොහෙද ෂෝ එක ඇස්සේ ජැක්ට නිින්ද යනවා. පස්සේ යාගේ යාළුවා ලිලි ඇවිල්ලා ජැක්ව ඇහැරවනවා. ඉතින් මෙයාලා දෙන්නම ගොඩක් හොඳ යාළුවෝ සහ මේ දෙන්නම එකිනෙකාට හිත ඇතුලෙන් ගොඩක්ම කැමතියි. මේ කාලේ ජැක් සර්ජන් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් සතුටින් එකට කාලය ගත කරලා ජැක් කෝච්චියට නගිනවා එයාගේ නගරයට යන්න. මේ අතරේ ලිලි ඇක්වේරියම් එකක් බලන්න යනවා. එයාගේ නගරයට ගිය ජැක් තමන් පරිස්සමට ආවා කියලා කියන්න ලිලියට කෝල් කරනවා. මේ වෙලාවේ තරුණ ජැක් එක පාරටම දකිනවා එතනින් වයසක මිනිස්සෙක් මතුවෙනවා. ඉතින් මේ ඉන්නේ අනාගතෙන් ආපු ඩොක්ටර් ජැක්. අර ගෝත්‍රික මිනිස්සයාට උදව් කරපු කෙනා. ඒ තරුණ ජැක් නම් මෙයාව අඳුරගන්නේ මේ කෙනා අසනීපය වගේ පෙනුන නිසා තරුණ ජැක් එයාට ලේන්සුවකුත් දීලා උදව් කරන්න හදනවා. ඒත් වයසක ජැක් නම් තමන්ගේ තරුණ කාලේ කෙනාව දැකලා හොඳටම පුදුම වෙනවා සහ ඒත් එකම තේරුම් ගන්නවා අර ගෝත්‍රික මිනිස්සයා අර වෙලාවේ ඇත්තටම මොකද්ද කිව්වේ කියලා. ඒක තමයි ගෝත්‍රික මිනිස්සයා කිව්වේ තමන්ට ටැබ්ලට් එක පාවිච්චි කරලා අතීතයේදී ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ තනාත ජැක්ට තරුණ ජැක්ට තමන් කවුද කියලා කියා ගන්නම් බැරි වෙනවා. එයා හොඳටම කහින ගමන් හදිස්සියෙම බාත්රූම් එකට දුවනවා. ඒ තරුණ ජැකුත් එයාගේ පස්සෙන් යනවා එයා හොඳින්ද කියලා බලන්න. හැබැයි එයා එතනට යනකොටත් එයා දැකපු අමුතු වයසක මිනිස්සයා අතුරුදහන් වෙලා. වයසක ජැක් මේ වෙද්දි ආයමත් එයා කාලෙට ඒ කියන්නේ වර්තමානට ඇවිල්ලා. දැන් එයාට තහවුරුයි අර ටැබ්ලට්ස් නිකම් ටැබ්ලට්ස් නෙවෙයි කාලතරණ ටැබ්ලට්ස් කියලා. ඒත් හොඳටම අමාරුවෙන් ඉන්න ජැක් අවසානට එයාගේ මෙඩිකල් රිපෝට් යාළු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා සහ ඒකේ ප්‍රතිඵල වලින් ගොඩක් භයානක දේවල් හෙළි වෙනවා. ඩොක්ටර් ජැක්ට ලං කැන්සර් එකක් තියෙනවා. අවුරුදු ගාණක් හොඳටම සිගරට් බීමේ ප්‍රතිඵලයක් විදියට එයාට තව මාස 6ක් විතරයි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වේදනාකාරී පණිවිඩය දැනගත්ත ජැක් මුහුදු වෙරළට යනවා තමන්ගේ හොඳම යාළුවා ඩේවිඩ්ව හම්බෙන්න. ජැක් මේ වෙලාවේ අර ටැබ්ලට්ස් ගැන හැමදේම ඩේවිඩ්ට කියනවා. ඉස්සෙල්ලාම ඩේවිඩ් හිතන්නේ ජැක් විහිළු කරනවා කියලා. ඒත් ජැක් සීරියස්. ජැක්ට ඕන වෙනවා අතීතෙට ගිහින් ආයමත් ලිලිව හම්බ වෙන්න. ඔන්න එතකොට තමයි අපි දැනගන්නේ අතීතයේදී ලිලි දරුණු අනතුරකින් මිය ගිහින් කියලා. සහ Tamanට තියෙන්නේ තව ටික කාලය නිසා අවසාන පාරට ලිලි ජීවත් වෙලා හිටපේ කාලයට යන්න ජැක්ට ඕන වෙනවා. මේ වෙලාවෙම අතීතෙන් තරුණ ජැක් සහ ඩේවිඩ් දෙන්නත් මුහුදු වෙරළට වෙලා කතා කරමින් ඉන්නේ. මේ වෙලාවේ ජැක් ඩේවිඩ්ට තමන්ගේ පර්සනල් දෙයක් කියනවා. ඒ තමයි එයා සහ ලිලි දැන්ට අවුරුදු 7කින් එකට ඉඳලා තියෙනවා සහ දෙන්න එකිනෙකාට ගොඩක් කැමතියි කියලා. ඒත් ලිලිට දැන් මැරි කරන්න ඕනලු. ජැක්ටත් ඕන වුණත් එයා ඒකට තාම සූදානම් නැහැ. එයාට ඉස්සෙල්ලාම සර්ජන් කෙනෙක් වෙන්න ඕන. එයාට එයාගේ කරියර් ගොඩක් වැදගත් නිසා මැරේජ් එක හදිස්සි කරගන්න ඕනේ නැහැ. මේ අතරේ එයාට ස්ටේෂන් එකේදී හම්බුණ අරමුතු වයසක මිනිස්සයා එහෙම නැත්නම් තරුණ ජැක් ගැන කියනවා. ඒත් මේ දෙන්නම දන්නේ නැහැ ඒ අනාගත ජැක්මයි කියලා. මේ අතරේ වර්තමානයේ ඩොක්ටර් ජැක් ඉන්නේ එයාගේ දුවත් එක්ක. එයාට ඕන වෙන්නේ නැහැ තමන්ගේ දුව එයාගේ ලෙඩේ ගැන දැනගෙන දුක් වෙන්න. ඒ නිසා එයා දුවට ඒ ගැන කියන්නේ නැහැ. ඒ වෙනුවට එයා කියන්නේ එයාගේ ස්ටඩීස් වලට අවධානය දෙන්න කියලා, සතුටින් ඉන්න කියලාත්. ඔව් ඉතින් තාත්තලා කොහොමත් එහෙමනේ. මේ වෙලාවේ එයා ආයෙත් අර ටැබ්ලට් බෝතලේ දකිනවා. එයාට දැඩිවම ආයෙත් අතීතයට යන්න ඕන වෙනවා. ඒත් එකම කතාව ආයෙත් අතීතයට.
මේ වෙලාවේ ලිලි තරුණ ජැක්ට පුංචි බලු පෙට්ටියක් ගෙනල් දීලා hina වෙලා කියනවා ළමයි සහ උරතල් සත්තු දෙගොල්ලොම එක වගේ කියලාත් ඔයා මෙයාව පරිස්සමට බලාගනී කියලාත් මං හිතනවා කියලා. මොකද බැන්දර පස්සේ අපි දෙන්නට කොහොමත් ළමයිත් ඉන්නවනේ කියලා. ඉතින් ජැක් මෙයාට පොටේටෝ කියලා නම දානවා. මෙයාස් එක පාරටම වයසක ජැක් මතුවෙනවා. මොකද එයා තව පාරක් කාලතරණ පෙති පාවිච්චි කරලා. එකපාරට මෙයාව දකින තරුණ ජැක් බලනවා යකෝ ඒ මොකද්ද උනේ කියලා. ඒ අහනවා ඔයා මෙහෙ මොනවද කරන්නේ කියලා. ඩොක්ටර් ජැක් තීරණය කරනවා මේ පාර මෙයාට ඇත්තම කියනවා කියලා. ඉතින් ඩොක්ටර් ජැක් එයා කාලතරණය කරපු විදිය ගැන හැමදේම තරුණ ජැක්ට කිව්වත් එයා නම් හිතන්නේ මේ වයසක මිනිස්සයාට පිස්සු කියලා. එයා පොලිසියට කතා කරන්න හදද්දී ඩොක්ටර් ජැක් තමන් විතරක් දන්න දේවල් ටිකක් කියලා තරුණ ජැක්ට ඔප්පු කරනවා එයා අනාගතේ ඉන්න ජැක්ම තමයි කියලා. ඊට පස්සේ වයසක ජැක් හැඟීම් බර වෙලා කියනවා මට වගේ මොනවත් එපා. මට ලිලීව එකපාරක් බලන්න විතරයි ඕන කියලා. මෙහෙම මෙයාලා කතා කරගෙන ඉන්න අතරේ වයසක ජැක් ආයෙමත් කහින්න පටන් ගන්නවා සහ ඒත් එක්ක මෙයා කාලතරණය කරන් තිබ්බ කාලය ඉවර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එයා බාත් รู ම් එකේ සිහිය නැතිව වැටලා ඉන්න වයසක ජැක්ව. මේ අතරේ තරුණ ජැක් නම් තමන්ගේ අනාගතය ගැන දැකලා හොඳටම විකාර වෙලා ඉන්නේ. එයාට හිතාගන්න බැරි වෙනවා. ඇයි අනාගතේ ඉඳලා ලිලියව බලන්නම ආපහු ආවේ කියලා. එයාට මොකක් හරි කරදරයක් වෙන්නේ යනවද කියලා තරුණ ජැක් බය වෙනවා. ඉක්මනටම තරුණ ජැක් එයාගේ හොඳම යාළුවා වෙන පොලිසියේ වැඩ කරන තරුණ ඩේවිඩ් හම්බෙන්න යනවා. සහ එයාගේ අනාගතේ කෙනාව හම්බුණා කියලාත් කියනවා. තමන් කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න. එයා වයසක ජැක් අර වෙලාවේ අමතක වෙලා දාලා ගියපු ලයිටරයක් ඩේවිඩ්ට දෙනවා. ඉතින් ඊට පස්සේ ජැක් ඒකේ ෆින්ගර්ප්‍රින්ට්ස් චෙක් කරලා බලනවා සහ ඒවා 100%ක්ම තරුණ ජැක්ට සමාන වෙනවා. වර්තමානයේ ජැක් වැදගත් දෙයක් හොයා ගන්නවා. ඒ තමයි මේ පෙති වලින් එයාට අතීතේ ඉන්න පුළුවන් විනාඩි 20ක් විතරයි කියලා. ඒ කාලේ ඉවරන ගමන් එයා ඔටෝම ආයෙත් වර්තමානයට එනවා. අතීත තරුණ ජැක් කොහොම හරි වයසක ජැක් වයිත් හම්බ වෙන්න උත්සාහ කරනවා. මොකද එයා ලිලි ගැන බය වෙලා ඉන්නේ. ඒ නිසා එයා තමන්ගේ අතේ ටැටු එකක් කොටා ගන්නවා මට ඔයාව හම්බෙන්න ඕන කියලා. මොකද මේක වර්තමානයේ ජැක්ගේ අතෙත් වදින නිසා. මේත් එක්කම යථාර්ථය වෙනස් වෙනවා සහ වර්තමානයේ ජැක් මේ මැසේජ් එක තේරුම් ගන්නවා. ඒත් එයාට රිප්ලයි එකක් දෙන්න නම් වෙලාවක් නැති වෙනවා. මොකද ජැක් තමන්ගේ දුවට පොරොන්දු වෙලා තිබුණේ අද එයා එක්ක ඇවිදින්න යනවා කියලා. ඉතින් ඊට පස්සේ එයාලා සතුටින් කාලය ගත කරනවා. මේ අතරේ අතීතේ ඉන්න ජැක් බැලුන් වගේක් අරන් ලිලියව හම්බෙන්න යනවා සහ අවසානට එයා ලිලිට ප්‍රපෝස් කරනවා. එයා කියනවා අපි අද ඉඳන් එකට ඉමු කියලා. ඊට පස්සේ දෙන්න එකිනෙකාව වැළඳ ගන්නවා. ඒත් එක්කම කතාව ආයෙත් වර්තමානයට. ජැක් ගේ දුව අහම්බෙන් හොයා ගන්නවා එයාගේ තාත්තගේ මෙඩිකල් රිපෝට්ස්. එයා දුකින් ඉන්නේ තාත්තයාගේ මේ ගැන හැංගුවා කියලා. ඒ ජැක් පිළිතුරු දෙනවා එයාට ඕනුනේ නැහැ. එයාට පීඩනයක් දෙන්න සහ එයාට ඕන උනේ තමන්ගේ දුවට නිදහසේ එයාගේ ස්ටඩීස් ටික කරගෙන යන්න කියලා. එයා මේ වෙලාවේ දුවට කියන්නේ වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාවට යන්න කියලා. ඇයි පිට වෙලා යනවත් එක්කම දැන් තනි වෙන ජැක් ආයෙමත් අර පෙති පාවිච්චි කරලා අතීතයට යනවා. මේ පාර වයසක ජැක්ට තමන්ව මුණ ගැහෙන්නේ තරුණ ජැක් ලිලිගේ ෂෝ එකක් බල සතුටින් ඉන්න වෙලාවක. එතනදී තරුණ ජැක් කුතුහලයෙන් අහනවා ඉස්සරහට ලෝකය මොන වගේ වෙයිද කියලා. වයසක ජැක් සුසුමක් කියලා කියනවා තාක්ෂණය ගොඩක් දියුණු වෙනවා. හැබැයි ඒකට වඩා ඉස්සර තිබ්බ සරලකමයි නිදහසයි දහසකින් වටනවා කියලා. පහසුකම් වැඩි වෙනකොට මිනිස්සු තනි වෙනවා වැඩි කියලා. ඊට පස්සේ තරුණ ජැක් බලාපොරොත්තු සහගත වහනවා මන් දක්ෂ සර්ජන් කෙනෙක් වෙයිද කියලා. වයසක ජැක් ආදරණීය හිනාවක් දාලා කියනවා ඔව් ඔයා අනිවාර්යෙන්ම හැමෝම අඳුරන ඉහළම තැනකට යනවා කියලා. ඊළඟට තමන්ගේ අනාගත පවුල ගැන අහද්දී වයසක ජැක් කියන්නේ ඔයාට පණ වගේ ආදරය කරන ලස්සන දුවෙක් ලැබෙනවා කියලා. හැබැයි ඊට පස්සේ තරුණ ජැක් හිතරි දෙන ප්‍රශ්නයක් අහනවා. හැමදේම හොඳින් වෙනවා නම් ඔයයි මේ විදියට ආපහු ආවේ කියලා. ලිලියේ නැද්ද? මගේ දුව ලිලිගේ නෙවෙයිද කියලා. වයසක ජැක් ඒක මගහරින්න හැදුවත් තරුණ ජැක් දිගටම පෙරත්ත කරන නිසා අන්තිමේදී එයා රහස හෙළි කරනවා. ලිලි ළඟදිම ලොකු අනතුරකින් මැරෙන්න යනවා කියලා. හැබැයි ඒක වෙන්නේ කොහේද කවදද කියලා කියන්න කලින්ම අර ලැබුණු විනාඩි 20 ඉවර වෙලා ජැක් ආපහු වර්තමානයේටම ඇදිලා යනවා. ටික කාලයකට පස්සේ වර්තමානයේදී වයසක ජැක් නිස්කලංකව සින්දුවක් අහන් ඉන්නකොට එයාට දකින්න ලැබෙන්නේ තමන් වෙනුවෙන් කෙනෙක් තියලා ගිය ඩිස්ක් එකක්. ඒකේ තරුණ ජැක්කයාට පණිවිඩයක් එවලා තියෙනවා. ඒක තියෙන්නේ ඔය ඇයි මට හැමදේම නොකිය හැංගුවේ
ලිලීගේ මරණය ගැන මම මේ අහලා මම මේ ජීවත් වෙන්නේ මෙරි මට යාව නැති කරගන්න බැහැ. ඔය ආයෙත් ඇවිත් මට ඇත්තම නොකිව්වොත් මම්මගේ අතින්ම අතීතය වෙනස් කරනවා. එතකොට ඒක මගේ වර්තමානයත් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා කියලා. මේකෙන් හොඳටම කලබල වෙන වයසක ජැක් තව පෙත්තක් අරගෙන ආයෙමත් අතීතයට යනවා. එහෙත් තරුණ ජැක් එයා එනකන් නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඔයා මට දැම්ම කියන්න ඕන ලිලි මැරෙන්නේ කවද්ද කියලා. එයා බල කරලා අහනවා. හදවතින් මඩන වයසක ජැක් උත්තර දෙනවා ලිලි මැරෙන්නේ මං හින්දා. මං හැමතිස්සෙම වැඩවලට හිර වෙලා එයා වෙනුවෙන් වෙලාවක් ඉතුරු කරගත්තේ නැහැ. ඔයා යන්න හදන්නෙත් ඒ විනාශකාරී පාරෙමයි කියලා. තරුණ ජැක් කියනවා නැහැ මං එයාව පණ වගේ බලා ගන්නවා. මං හැමතිස්සෙම එයා ළඟින් ඉන්නවා. මට කියන්න විතරක් එයාව බේරගන්නේ කොහොමද කියලා. හැබැයි වයසක ජැක් කියන්නේ ඒකේ තරම් ලේසි නැහැ. මං ඕන තරම් උත්සාහ කරලා තියෙනවා. ඔයා මොනවා කළත් ඔයා එයා ළඟ ඉන්නවා නම් එයා මැරෙනවා කියලා. ලිලිව බේර ගන්න තියෙන එකම ක්‍රමය තමයි ඔයා එයාව අතාරින්නේ කියලා. ඔයා දැන් මෙයාගෙන් වෙන් වෙන්න ඕන කියලා. ජැක් හැම දෙයකටම වඩා ලිලිට ආදරය කරනවා. හැබැයි ඇගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා තමන්ගේම අනාගත ආත්මය කියන දෙයට එකඟ වෙන්න එයාට සිද්ධ වෙනවා. එයාට ඒව දාලා යන්න වෙනවා. ඉතින් ජැක් අන්තිම වතාවට ලිලිව මුණ ගැහිලා ඇගේ මූණ දිහා ආදරෙන් බලලා ඒ රූපේ හිතේ තදින්ම තැම්පත් කරගෙන ආයේ කවදාවත් ඒව බලන්නේ නැහැ කියලා Tamanටම පොරොන්දු වෙනවා. එයා මාස 3ක්ම ඇගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නවා. ඒ කාලය ඇතුළත ජැක්ගේ තාත්තගේ අසනීපය ගොඩක් දරුණු වෙනවා. එයා හොස්පිටල් ඇඩ්මිට් කරනවා වගේම දවසින් දවස එයා දුර්වල වෙනවා. ඒ වෙලාවෙම අර මාස 3ට පස්සේ ලිලිත් සනීප වෙලා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙනවා. එයාට ජැක්ව ගොඩක් මතක් වෙන නිසා මුණ ගැහෙන්න කතා කළා. ජැක් දිගටම ඇයව මග අරිනවා. ඒ ඉතින් එයාගෙම හොඳට. එයාට ආයෙත් ඇයව බලන්න ඕන වෙන්නේ නැත්තේ ඈත් වෙලා ඉන්න එක විතරයි ඇයව ආරක්ෂා කරන්න තියෙන එකම ක්‍රමය කියලා එයා දැඩිව විශ්වාස කරන හින්දා. ඊට පස්සේ දවසක වයසක ජැක් ආයෙමත් ඇවිත් තරුණ ජැක්ට ලොකු රහසක් කියනවා. එයා කියනවා ලිලි ඉන්න ලොකු අනතුරක. එයාද ඇක්වේරියම් එකේ හිටියොත් ඩොල්ෆින් කෙනෙක් නිසා වෙන අනතුරකින් එයා ජීවිතෙන් සමුගන්නවා. එයාව බේරගන්නම් වහාම එයා ගෙදරට ගෙන්න ගන්න කියලා. මේක අහපු ගමන් තරුණ ජැක් ලිලිට කෝල් කරලා ඉක්මනටම තමන් ගෙදරට එන්න කියලා කියනවා. හැබැයි එහෙම වෙලත් ලිලි ආවට පස්සේ ජැක්ට තමන්ගේ හිත පාලනය කරගෙන ඇත්ත හංගන්න බැරි වෙනවා. එයා කියනවා තවදුරටත් ඔවුන්ට එකට ඉන්න බෑ කියලා. එයා එක නිදහසට කරුණු කියන්න පටන් ගන්නවා. නපුරු විදිහට හැසිරෙනවා. අන්තිමේදී ඇත්තම හේතු හිතයට හංගලා ඈත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා. ඒක තමන්ගේම පපුව පලාගෙන තරම් රිදවන දෙයක් වුණත් එයා එක් කරන්නේ ඇයව ජීවත් කරවන්න. ඊට ටික කාලෙකට පස්සේ තරුණ ජැක්ගේ තාත්තා මේ ලෝකෙන් සමුගන්නවා. මලගෙදරදී වයසක ජැක් වෙනද වගේම පැත්තකට වෙලා නිහඬවම මේ දිහා බලාගෙන ඉන්නවා. දුකයි කලකිරීමයි දරා ගන්න බැරුව තරුණ ජැක් තමන්ගේ වයසක ආත්මයට බැන වදිනවා. ඔයා මගේ ජීවිතේට ආපු දවසේ ඉඳන් හැමදේම විනාශ වෙනවා. මගේ තාත්තා නැති වෙනවා. ලිලි මාව දාලා යනවා. දැන් මං අන්ත අසරණ වෙලා තනි වෙනවා. ඔයා තමයි මට මේ හැම සාපයක්ම කරන්න කිව්වේ කියලා. ඒ වෙලාවේ එයාගේ හොඳම යාළුවා ඩේවිඩ් එයාව අස්වසන්න ළඟට එනවා. හැබැයි කේන්තියුත් වේදනාවෙන් විරු වැටලා ඉන්න ජැක් එයාටත් කෑ ගහනවා. එයා ඩේවිඩ්ට කෑ ගහලා කියනවා තමන්ගෙන් ඈත් වෙලා යන්න කියලා. අවුරුදු ගානක ඒ වටින යාළුකම ඒ මොහොතේම අලු වෙලා යනවා. මේ හැමදේම නිසා අනාගතයේ ආයමත් පාරක් උඩු යටිකුරු වෙනවා. වයසක ජැක්ගේ වර්තමාන යථාර්ථය අලුතින්ම ලියවෙනවා. වර්තමානට ඇවිත් තමන්ගේ පරණ යාළුවා ඩේවිඩ් මුණ ගැහෙන්න යනකොට ඩේවිඩ් ජැක් වඳුර ගන්නවත් බැරි වෙනවා. මොකද මේ අලුත් කාල රේඛාව ඇතුළත ඔවුන්ගේ යාළුකම කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම නන්නාතුන මිනිස්සුන් බවට පත් වෙනවා. ඒ අතර අතීතයේදී තරුණ ජැක්ට අහම්බෙන් වගේ ඉස්සර ලිලි යාට එවපු ෆොටෝ ඇල්බම් එකක් හම්බ වෙනවා. ඒකේ වුන් දෙන්න එකට හිටපු පින්තූර වගේම ඇගේ අන්තිම ලියපු පුංචි සටහනකුත් තියෙනවා. මට ආයෙමත් මුණ ගැහෙන්න ඕන. ඕවා නැතුව මගේ ජීවිතේ අඩුවක් දැනෙනවා කියලා. ඒ කියපු ගමන් ජැක් හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අවුරුදු ගානකට පස්සේ එයා තීරණය කරනවා ආයෙමත් ලිලිව බලන්න යන්න. තරුණ ජැක් ඇය මුණ ගැහෙන්න පියවර තබනවත් එක්කම වර්තමානයේ යථාර්ථය ආයෙමත් සැරයක් උඩු යටිකුරු වෙන්න ගන්නවා. වර්තමානයේදී වයසක ජැක් තමන්ගේ යාළුවා ඩේවිඩ් එක්ක සාමාන්‍ය විදියට කතා බහ කර ඉන්නවා. මෑතකදී ආයෙමත් මුණ ගැහුණු නිසා ඔවුන් දැන් ආයෙත් යාළු වෙලා ඉන්නේ. හැබැයි ජැක් තමන්ගේ දුව ගැන මතක් කරද්දී ඩේවිඩ් පුදුම වෙලා අහනවා ඔයාට දුවෙක් නැහෙනේ කියලා.
ජැක් එක පාරටම ගල් ගැහෙනවා. එතකොට එයාට තේරෙන්නේ තරුණ ජැක් අතීතයේ මොකක් හරි ලොකු දෙයක් වෙනස් කරලා කියලා. එයා ආයෙමත් ලිලි ළඟට යන්න තීරණය කරපු නිසා එයාගේ අනාගතයේ වෙනස්ම පාරකට හැරිලා. එයා කවදාවත් වෙන කෙනෙකු කසාද බැඳලත් නැහැ. එයාට දුවෙක් ලැබිලත් නැහැ. අතීතයේ තරුණ ජැක් ලිලි ළඟට කිට්ටු වෙනවත් එක්කම ආයෙමත් ලොකු ඛේදවාචකයක් සිද්ධ වෙනවා. පාරපයනගේ ලිලි කාර් එක හැප්පිලා ඒ අනතුරෙන්ම ජීවිතයෙන් සමුගන්නවා. මේක වර්තමාන යථාර්ථයේ ආයමත් පාරක් වෙනස් වෙනවා. වර්තමානයේ ඉන්න වයසක ජැක්ට එකපාරටම පේනවා තමන්ගේ දුවගේ පින්තූරය ආයමත් මතුවෙනවා. ඒ කියන්නේ එයාගේ දුව ආයමත් මෙලොවට බිහි වෙලා ලිලි නැති වුණත් එයාගේ පරණ අනාගතේම ආපහු ලැබිලා. හැබැයි ජැක්ට නිකන් ඉන්න බැරි වෙනවා. එයාට මේකට උත්තර ඕන වෙනවා. එයා ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලද්දි ලිලිගේ අනතුර ගැන විස්තර හම්බ වෙනවා. දොස්තරලට වෙලා වඳුර ගන්න බැරි වුණ මොලේ ලේ කැටියක් නිසා තමයි ඇයි නැති වෙලා තියෙන්නේ. එයාව කොහොම හරි බේර ගන්න අදිෂ්ඨාන කරගන්න වයසක ජැක් එයා ළඟ ඉතුරුලා තියෙන අන්තිම පෙති වලින් එකක් අරන් ආයමත් අතීතයට යන්න තීරණය කරනවා. මේ පාර එයා තරුණ ජැක්ට අර සැඟවුණ ලේ කැටිය ගැන කලින්ම අනතුරු අඟවනවා. ඊට පස්සේ ජැක්ලා දෙන්නම එකතු වෙලා ලිලියට ඉතාමත් සියුම් සැත්කමක් කරලා ඒ ලේ කැටිය සාර්ථකව ඉවත් කරලා ඇගේ පණ බේර ගන්නවා. අතීතේ ගත කරන්න ලැබුණු කාලේ ඉවර වෙලා ජැක් ආපහු වර්තමානට එනවා. වයසක ජැක් සිහිය ලබනකොට එයාට තේරෙනවා එයා දවස් 3ක්ම සිහිය නැතුව ඉඳලා කියලා. එයාගේ දුව එයා ළඟින්ම ඉඳන් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. එයා සරිද්දි දුව ආදරෙන් hina වෙනවා. සනීපුණාට පස්සේ ජැක් සද්ද නැතුව දැන් වයසක ගැහණියක් වෙලා ඉන්න ලිලිව හොයන් යනවා. ලිලි දැන් ඩොල්ෆින් පුහුණුකාරණියක් විදිහට අලුත් අයට උගන්වමිනු ඉන්නේ. ජැක් ඈතින්දම්ම ඇය පණ පිටින් සනීපෙන් ඉන්නවා දැකලා සතුටු වුණත් ඇය ඒක කතා නොකර ඉන්න තීරණය කරනවා. හිත පිරුණු සතුටින් එයා ආපහු හැරෙනවා. වගේම අන්තිම වතාවට ජැක්ව මුණ ගැහිලා අහනවා දැන් ලිලිට කොහොමද කියලා. තරුණ ජැක් උත්තර දෙනවා එයා දැන් සනීපෙන් ඉන්නවා කියලා. නාග ජැක් hina වෙලා කියනවා ගොඩක් හොඳයි. එයා ජීවත් වෙයි. හැබැයි අහන්න ඔයා ලිලි එක්ක ඉන්න ගියොත් අපිට අපේ දුව නැති වෙනවා. කාලේ වැඩ කරන්නේ ඒ විදිහටයි. අදින් අවුරුදු 10කට පස්සේ ඔයාට එක මීටින් එකකදී වෙනත් කාන්තාවක් මුණ ගැහෙනවා. අන්නේ කාන්තාව තමයි අපේ දුවගේ අම්මා වෙන්නේ. ඒ අවස්ථාව මගේ හැරගන්න එපා. මේ අපේ අන්තිම මුණ ගැහිම. ඒ වගේම මං ගාව තිබ්බ ටැබ්ලට්ස් ඔක්කොම ඉවර වෙන්න ළඟයි කියලා. ඉතින් ඒ විදිහටම කාලය ගෙවිලා යනවා. අවුරුදු 10කට පස්සේ ජැක් මීටින් එකකට සහභාගී වෙද්දී තමන්ගේ වයසක ආත්මය කියපු විදිහටම ඒ කාන්තාව මුණ ගැහෙනවා. ඇයට දරුවෙක් ලැබුණාට පස්සේ ඇය ඒ දරුවව එපා කියලා දාලා යනවා. ජැක්ගේ පුංචි දරුවව ආදරෙන් හදා වඩා ගන්නවා. ඒ හැදෙන වෙන්න දුව තමයි වයසක ජැක් පණ වගේ ආදරය කරපු එයාගේ ආදරණීය දුව. වර්තමානයේ වයසක ජැක් තමන්ගේ දුව ඇමරිකාවට යන්න කලින් ඇය එක්ක අන්තිම නිවාඩු කාලය ගත කරනවා. එයා දුවට කියනවා මං කවදාත් හොඳ තාත්තා කෙනෙක් උනේ නෑ කියලා. දුව hina වෙලා උත්තර දෙනවා ඔයා මාව හැදුවේ මහා මෙරක් ආදරේ දීලා. මට ඔයා ගොඩක්ම මතක් වෙයි කියලා. ඇය ඇමරිකාවට යන්න පිටත් වෙනවා. කාලේ තවත් ඉස්සරහට ගලාගෙන යනවා. අවසානයේදී ජැක්ගේ පිළිකා රෝගෙන් එයා මිය යනවා. අවුරුදු 30ක් තිස්සේ පරණ අමනාපකම් නිසා ජැක්ගේ ජීවිතේ හිටපු නැති එයාගේ පරණ යාළුවා ඩේවිඩ් පවා මල ගෙදරට එනවා. ඉස්සර යාළුකම් බිඳෙන්න කලින් ජැක් ඩේවිඩ්ට කියලා තිබුණා පළතුරු බිස්නස් එකක් පටන් ගන්න කියලා. මේ අලුත් කාලේ ඇතුළත ඩේවිඩ් එක කනටනම් වැඩ කරපු නිසා එයා ගොඩක් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නේ. මල ගෙදරේ ජැක්ගේ දුව ඩේවිඩ් ළඟට ඇවිත් කුඩාලි පෙට්ටියක් අතර දෙනවා. තාත්තා කිව්වා එයා නැති වුණාට පස්සේ මේක ඔයාට දෙන්න කියලා ඇය කියනවා. ඒක ඇතුලේ තිබුණේ දිනපොතක්. ජැක් ඒකේ හැම ඇත්තක්ම ලියලා තියෙනවා. අර අద్భుත පෙති පාවිච්චි කරලා ලිලිව බේරගන්න හිතට නිදහසක් හොයාගන්න වගේම තමන්ගේ දුවගේ අනාගතය රැකගන්න එයා කොහොමද කාලය හරහා ගියේ කියලා ඒකේ සවිස්තරව ලියවිලා තියෙනවා. ඒ කියවල ඉවරුණ ගමන් ඩේවිඩ් යනවා ලිලිව හම්බ වෙන්න. ඇය දැන් වයසක වුණත් ඇයට තාමත් ජැක්ව හොඳටම මතකයි. ඩේවිඩ් ඇයට ජැක්ගේ මරණය ගැන කියද්දී ලිලි දුකින් බිම් බලාගෙන කියනවා මට හේතුවක් හිතාගන්න බෑ. හැබැයි ආ එකපාරටම එක දවසක් ඇවිල්ලා මාව දාලා ගියා. ඇයි එහෙම කළේ කියලා මට තාමත් තේරෙන්නේ නැහැ කියලා. දවස් කිහිපයක් ගෙවිලා යද්දී ඩේවිඩ් එකපාරටම වැදගත් දෙයක් මතක් වෙනවා. ජැක්ට කාලේ හරහා යන්න පෙති ගොඩක් ලැබිලා තිබුණා. ඉතින් ජැක් ඒව පාවිච්චි කරපු වාර ගන්න අනුව බලද්දි තාමත් එකම එක අන්තිම පෙත්තක් ඉතුරු වෙලා තියෙන්න ඕන. හිතේලුකු බලාපොරොත්තුවක් ඇති කරන් ඩේවිඩ් ජැක්ගේ පරණ ගෙදරට දුවලා ගිහින් හැම ලාච්චුවක්ම රාක්කයක්ම අස්සක් මුල්ලක් නෑරම හොයන්න ගන්නවා. මහන්සිලා කරපු ලොකු හෙවීමකට පස්සේ
අන්තිමේදී ආයක හොයා ගන්නවා. ඒ තමයි ඉතුරුලා තිබ්බ අන්තිම කාලතරණ පෙත්ත. තප්පරයක්වත් අපතේව නැතුව ඩේවිඩ් ඒ පෙත්ත අරන් ගිල්ල දානවා. ඇසිපිය ගහන සැනින් එයා වත්තිගතියට ඇදිලා යනවා. හොස්පිටල් එකේ කොරිඩෝ එක තනියම සිගරට් එකක් බිබී ඉන්න ඩේවිඩ් ඉක්මනට මෙයා ළඟට ගිහින් එයාව නවත්තනවා. ජැක් මං කියන දේ හොඳින් අහන්න. එයා ඊටමත් බැලෑරුම් විදියට කියනවා ඔයා මේ සිගරට් බොන එක නතර කරන්න ඕන. එහෙම නොකළොත් ඔයාට පෙනහළු පිළිකාවක් ඇදිලා ඔයා වේලාසනින්ම මැරෙනවා. ඒක සිද්ධ වෙනවා. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. තරුණ ජැක් මුලින්ම පුදුම වෙනවා. මේ කියන දේ විශ්වාස කරනවද නැද්ද කියලා හිතාගන්න බැරුව. හැබැයි ඩේවිඩ් කතා කරපු විදිය සහ එයා කටහඬේ තිබුණු කලබල බව නිසා ඒක ඇත්තක් කියලා ජැක්ට තේරෙනවා. ජැක් හිමින් සැරේ ඔළුව වරනවා. හරි මම මේක නවත්තන්න. අදින් පස්සේ ආයේ බොන්නේ නැහැ කියලා. එයා අතේ තිබ්බ සිගරට් එක බිමට දානවා. වෙනස ආරම්භ වෙනවා. ඩේවිඩ් වාපව වර්තමානයට ඇදිලා එනවා. එයා වටපිට බලන්නේ ප්‍රතිඵලය මොකද්ද කියලා දැක ගන්න ලොකු කුතුහලයකින්. හැබැයි ජැක්ව කොහෙවත් පේන්න නැහැ. එයා හැමතැනම හෙව්වත් ජැක්ව හොයාගන්න ලැබෙන්නෙත් නැහැ. මුලින්ම ඩේවිඩ් බය වෙනවා නරකම දේ වෙලා ඇති කියලා. සමහර විට මං අසාර්ථක ඇති. ජැක් මේ කාල රේඛාවෙත් මැරෙන්නේ නැති කියලා එයාට හිතෙනවා. හැබැයි ඇත්තම කතාව ඊට වඩා ගොඩක්ම වෙනස්. මේ අලුත් කාල රේඛාව එහෙම නැත්නම් මේ අලුත් ටයිම්ලයින් එක ඇතුළත තරුණ ජැක් ඇත්තරම ඩේවිඩ් කියපු දේ අහලා තියෙනවා. එයා ගොඩක් කලින්ම සිගරට් බොන එක නතර කරපු නිසා ඒ පුංචි හැබැයි බලවත් තීරණයේ හේතුවෙන් වයසක ජැක්ට කවදාවත් පෙනහළු පිළිකාවක් හැදෙන්නේ නැහැ. එයාට තමන්ගේ අන්තිම දවස් ටික මරණය වෙනුවෙන් සූදානම් වෙන්න කැප කරන්න වෙන්නෙත් නැහැ. එයා කිසිම කරදරයක් නැතුව නිරෝගීව ශක්තිමත්ව ජීවත් වෙනවා. දවසක් තමන්ව හොල්මන් කරපේ අවාසනාවන් තිරණමින් එයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් මේ අලුත් යථාර්ථය ඇතුළත වයසක ජැක් යනවා ලිලීව හම්බ වෙන්න. තමන්ගේ දුවයි ඇයවයි දෙන්නම් බේරගන්න ඕන නිසා එදා ඇය දාලාපු එයා ආදරණීය ගැහැණිය ළඟට එයා එමත් යනවා. හැබැයි දැන් හැමදේම වෙනස් වෙලා. එයාගේ දුව තාමත් ජීවත් වෙනවා. ලිලීත් තාමත් පණ පිටින් ඉන්නවා. තමන්ගේ පණ වගේ ආදරය කරපු කෙනා එක්ක එකතු වෙන්න දැන් කිසි මන්දියක් ගෙවන්න වෙන්නෙත් නැහැ. ජැක් ලිලී ඉදිරිපිට හිටගෙන ඉන්නවා. අවුරුදු ගාණක් වයසට ගියත් එයාගේ හදවත තාමත් ආදරෙන් පිරීලා. එයා හෙමින් කියනවා අවුරුදු ගාණට පස්සේ අන්තිමේදී අපි මෙතන ඉන්නවා කියලා. ලිලී එයා දිහා බලනවා. ඇස් දෙකම කඳුළු වලින් පිරීලා. ඇයි ඉස්සරහට ඇවිත් එයාව ආදරයෙන් වැළඳ ගන්නවා. Tamanට අහිමි වුණ හැමදේම වගේම ආපහු ලැබුණ හැමදේම ඔවුන්නේ වැළඳ ගැනීම තුළ තදින්ම දරා ගන්නවා. මේ අවසාන යථාර්ථය ඇතුළත ආදරය, ජීවිතය සහ කාලය කියන හැමදේම එකම රේඛාවකට ඇවිත් තියෙනවා. තවදුරටත් පසුතැවීම් නැහැ, වෙන්නේම් නැහැ. එකිනෙකා මුණ ගැහුණු ආදරණීය මිනිස්සු දෙන්නෙක් විතරයි ඉතිරි වෙන්නේ. අන්න ඒ විදිහට මේ කතාව ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යමු. හරි එහෙනම් අපි ආයෙමත් ඉක්මනටම තවත් මේ වගේ ලස්සන ටයිම් ට්‍රැවල් මූවි එකකින් හම්බ වෙමු.